හායි කොහොමද ඔයගලන්ට මම මේ වීඩියෝ එක කරන්නේ ඔයා UAE වල ඉන්න කෙනෙක් නම් සැලරිඩ් කියන සෙග්මන්ට් එකට අයිති වෙන ක්‍රෙඩිට් ෆැසිලිටි එකක් ගන්න ප්ලෑන් කරගෙන ඉන්න කෙනෙක් නම් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට ඔයා රෙප්‍රසන්ටේටිව් එකකින් ඒ කියන්නේ ඔයා ළඟට ඉන්න බැංක් රෙප්‍රසන්ටේටිව් එකකින් අහලා දැනගන්න ඕන කරුණු කීපයක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් ෂෙයා කරන්නේ මම දැනට වර්ක් කරන සහ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා සහ මට යම්කිසි අවබෝධයක් තියෙන නිසා තමයි මම මේක ෂෙයා කරන්නේ ඔයගොල්ලොත් එක්ක මේකෙන් ගන්න දෙයක් තියෙනවා ඔයගලන්ට ගන්න පුළුවන් සහ ඉස්සරහට එන ගැටලු අපි කතා කරමු. ඇයි අපේ cards loans applications reject වෙන්නේ? මොකද හේතුව? UAE වල central bank guidelines කොහොමද ඒව වෙනස් වෙන්නේ? අපි කොහොමද ඒව දැනගන්නේ? ඒ දේවල් අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි ඔයා representative කින් අහන්න ඕනේ ඔයගලගේ බැංක් එකේ පොලිසි එක මොකද්ද? ක්‍රෙඩිට් පොලිසි එක. මොකද ඒක බැංක් ටු බැංක් වෙනස් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති ක්‍රෙඩිට් ස්කෝර් කියලා එකක් තියෙනවා. AECP report එක අල් එතිහාඩ් ක්‍රෙඩිට් බියුරෝ එක. ඒක තමන්ටම බලා ගන්න පුළුවන්. ඔයාලට වැලිඩ් වීසා එකක් තියෙනවා නම් UAE පාස් එක through ඒකේ reports දෙකක් එනවා. ඔයාලට ස්කෝර් එක විතරක් බලා ගන්න නම් දිරාම් 11ක කියන්නේ full report එකම pull out කරන්න පුළුවන් within 1 to 2 minutes. ඔයාලට ඒකට මම හිතන්නේ දිරාම් 100කට වගේ කිට්ටු වෙන්න යනවා. එතකොට ඔයාලට මොන හරි lapses arrears payments මොන හරි තියෙනවා නම් ඔයාගේ score එක කීයද? එතකොට ඔයාට ඔයාට තියෙන්නේ ඒ කියන්නේ decline වෙන score එකක්ද නැත්නම් ඔයා improving score එකක්ද? ඒ ඔක්කොම details ඔයා UAE ආවට පස්සේ අද වෙනකන් කරපු ඔයාගේ history එකම අපිට බලා ගන්න පුළුවන්. ඒක plot කරාම. ඉතින් එතකොට ඔයා bank එකකින් එන representative එකෙන් ඒක අහලා දැනගන්න credit policy එක. මම උදාහරණයක් විදිහට කිව්වේ credit score එක ඊට අමතරව ගොඩාක් තියෙනවා විස්තර. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලට අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි ඔයගලගේ ක්‍රෙඩිට් පොලිසි එකේ සමහර බැංක්ස් තියෙනවා new to UAE new to company අනේ ඒ කම්පැනි ඒ වගේ කැටගරිස් වල ඉන්න කස්ටමර්ස්ලාට ෆැසිලිටිස් දෙනවා. සමහර බැංක්ස් තියෙනවා ඒගොල්ලන්ට හිස්ටරි එකක් ඕනේ කස්ටමර්ගේ සැලරි එක 6 months to 3 months එන්න පුළුවන්. එතකොට තමයි ඒගොල්ලෝ මේ ක්‍රෙඩිට් ෆැසිලිටි එකක් දෙන්නේ. ඊට අමතරව තව මොන හරි කාඩ් එකක් ලෝන් එකක් වගේ දෙයක් මේන්ටේන් කරලා තියෙන ඕන 6 months to 3 months ඒක බේස් කරගෙන තමයි ඒගොල්ලෝ ෆැසිලිටි එකක් දෙන්නේ. ඊටත් අමතරව ඔයාට අහන්න පුළුවන් listed companies non listed companies වලට කොහොමද ඔයගොල්ලෝ ඔයගලගේ පොලිසි එක මේ කොහොමද රිටේන් වෙන්නේ පොලිසි එක කොහොමද ඔයගලගේ ඒගොල්ලොත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ කියන එක අහන්න පුළුවන්. කොහොමද ෆැසිලිටි එකක් ගන්න වගේ කම්පැනි එක ලිස්ටඩ් නැත්නම් සහ ලිස්ටඩ් නම් කියන එක. ඊට අමතරව ඔයාලට දැනගන්න පුළුවන් මට කොච්චර ක්‍රෙඩිට් ෆැසිලිටි එකට යන්න පුළුවන්ද. අන්න ඒ වගේ ඇප්ලිකන්ට් කින් ඔයා අහන්න ඕනේ. මොකද ඔයානේ ඇප්ලයි කරන්නේ. එතකොට ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට ඔයා අහන්න ඕනේ. ඔයාගේ රෙප්‍රසන්ටේටිව් ගෙන් මේ ප්‍රශ්න ටික මේක උදාහරණයක් විතර අපි ඉස්සරහට කතා කරමු. ඉතින් හැම එකකින්ම ඇප්ලයි කරන්න යන්න එපා. එතකොට ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක ඔයා දන්නේම නැතුව හාම් වෙනවා. හැම තැනකටම ගිහින් ඇප්ලයි කරලා රිජෙක්ට් වුණාම ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක හාම් වෙනවා. ඔයා පේමන්ට්ස් කළා නැත්නම් ඔයා පේමන්ට් කරාම ඒක අප්ඩේට් වෙනවා. ස්කෝර් එක වැඩි වෙනවා. පේමන්ට් එක on time කරොත් ස්කෝර් එක අප් වෙනවා. lapses arrears තිබොත් ඒක ඩවුන් වෙනවා. ආයෙත් ඔයා පේමන්ට් එක කරාම ඒක අප් වෙනවා. ඒ වගේ තමයි ක්‍රෙඩිට් ස්කෝර් එක යන්නේ. ඉතින් ලංකාවේ අපි දන්නන්නේ ක්‍රිබ් එක කියලා අහලා තියෙනවනේ. ඒකට සමාන එකක් තමයි AECP report එක මෙහි UAE වල. ඉතින් ඒක මේන්ටේන් කරන විදිහ අපි හැමෝටම ප්‍රශ්න එනකොට ඒක ඩවුන් වෙනවා. පේමන්ට් කරේ නැත්නම් ඩිෆෝල්ට් තිබොත් අඩු වෙනවා වැඩි වෙනවා. අපි ඒක හොඳට මේන්ටේන් කරගෙන ගියාම වගේ ක්‍රෙඩිට් ෆැසිලිටි එක නෝට ගෙවීමේ හැකියාව තියනවද කියන එක තමයි චෙක් කරන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි ඉගෙන කතා කරමු. එහෙනම් ගිහින් යන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye take care.